ආයිසරක් ගන්න 113 තියෙන්නේ R හොයන්න පුළුවන්. මේක ළඟින්ම තියෙන පූර්ණ වර්ගය ගන්නවා. පූර්ණ වර්ගය 100යි. මේ 10 වර්ගයේ 100යි 11 වර්ගයේ 121යි. ළඟින්ම තියෙන අඩු පූර්ණ වර්ගයේ 100යි. එහෙනම් 100 හැදෙන්නේ 10 වර්ගයෙන්නේ. එහෙනම් මේ උත්තරේ 10යි 10 ධන කියලා පටන් ගන්න ඕනේ. 10 ධන 113න් 100ක් අඩු කරාම ඒ අපි ගත්ත පූර්ණ වර්ගයේ යගේ මේකෙන් අඩු කරාම එනවා 13ක්. නම් 13 බෙදන්න ඕනේ මෙතනින් දීපු ඉලක්කම් වැඩි කිරීම දෙකේ. ඉලක්කම් වැඩි කිරීම. හරි. ඒ කියන්නේ 10 ධන 13 බෙදීම 20. මෙතනින් ඊටාම ආසන්න පිළිතුරක් හැම වෙලාවෙම එනවා. තිත්තටම නෙමෙයි ඊටා ආසන්න පිළිතුරක් එනවා ගණන් හදද්දී. MCQ එකට කොහොමද හරියනවා? 10 ධන 13 දෙකෙන් බෙදුවම කීයද? 6.5යි. බෙදීම 10. 10.6යි නිව්ටන්. මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරාම නෙමෙයි හරි මේක එන්නේ මේක හරියටම වර්ගමූල හෙව්වම හරියටම වර්ගමූල හෙව්වම එන්නේ 10.63යි කියලා. ඊටාම ආසන්න උත්තරයක් අපිට මේකෙන් ගන්න පුළුවන් හින්දා මම මේ ක්‍රමය කියන්නේ. හරිද? එතකොට හරියටම වර්ගමූලය හොයන්න ඕන නම් ලඝු තරම් සාමාන්‍ය විදියට ලඝු පොතෙන් වර්ගමූල හොයන විදියට වර්ගමූලය හොයන්න ඕනේ.